ඔයගේ මොනෝ බැන්නක් කමන්නේ ආයන්නේ කියලා බැන්නොත් නෑ අපට හිතෙන්නේ පොඩ. පුතා නම් ගන්න දෙයක් නෑ. අන්න එහා ගෙදරට අත්තර පැනලා තියෙන පුතා කියලා තමයි කියන්නේ මොකද? කොහේද? මගේ එක මගේ එක නම් ඕව කරන්නේ ඔය මුකෙක් කරේ කරන්නේ නැති මගේ එක එහෙම නෑ. ඔයාගේ ඉවෙන්ට් එකේ ලයිව් ස්ට්‍රීම් එකත් ලක්සරි ප්‍රොෆෙෂනල් ලෙවල් එකට කරගන්න අවශ්‍යද? එහෙනම් සදහම් TV අපිට කතා කරන්න. ආගමික උත්සව, ධර්මදේශනා සහ සාකච්ඡා, පෙරහැර මංගල්‍යයන්, පාසල් උත්සව සහ ඕනෑම සුවිශේෂී අවස්ථාවක් පහසු මිල ගණන් යටතේ ඉහළම ප්‍රමිතියෙන් සජීවීව විකාශනය කරගන්න. 4K සහ Full HD තාක්ෂණයෙන් සජීවී විකාශනය, DJI drone සහ gimbal කැමරා භාවිතය, YouTube, Facebook සහ TikTok live streaming, graphic design, animation and professional editing, LED wall out, photography and videography, social media promotion and advertisement. ඔබේ මතකයන් විශ්වාසනීයව සජීවීකරණය සහ පටිගත කරවා ගැනීමට අදම අප අමතන්න 072 පිවිසන්න www.sadahamtv.lk. සදහම් TV Media Network. සදහම් පණිවිඩය මාතුටින් විශ්වයටම. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අස්සද්ධස්ස භික්ඛවේ සද්ධා කථා දුක්ඛතාති. දේලපේ සුසුද්ධාරාම විහාරාධිපති අතිගෞරවනීය අපේ චන්දවිමල හාමුදුරන් වහන්සේ, ඒ වගේම විහාරාධිකාරී අතිගෞරවනීය ගෞතම හාමුදුරන් වහන්සේ ඇතුළු විහාරස්ථ සියලුම ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. කාරුණික සත්පුරුෂ පින්නතුනේ, උතුම් වස් කාලය තුල ගෙවන පින්කම් මාලාවෙහි තවත් එක් දවසක ලෝතර අමාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් සකල සත්‍යයට පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ
තුන්වෝ ශ්‍රී සද්ධර්මයෙන් බිදක් ඔබ හමුවෙහි තබලා මින් අත්කර ගන්නා වූ අවබෝධය ඔබේ සසර ගමන සුවපත් වෙත්වා කියන ඒකායන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන මෙතෙන් පටන් මේ සුළු මොහොත තුළ මේ තුන් වූ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඔබේ මෙලොව ජීවිතයේ සේම සංසාරික ජීවිතය සුවපත් කරගන්න කියන වග මතක් කර සිටිනවා. පින්නතුනි, අපි දෙන සියලු දාන අතර වටිනාම දානය තමයි මේ ලබලා දෙන දානය. ඒ තමයි ධර්ම දානය. ධර්ම දානය ඔබ සියලුම දෙනාට මම මෙතෙන් පටන් ලබලා දෙනවා පුංචි මොහොතක්. මේ මොහොත තුළ ඔබ මේ ධර්ම දේශනාව හොඳින් ශ්‍රවණය කරලා ඔබේ ජීවිතයේ යම් අඩුවක් තිබුණා නම් ධර්මයෙන් ඒ සකසාගෙන මේ මෙලොව පරලොව සුගතිය පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා පෙරදරි කරගෙන ධර්ම ගෞරවයෙන් යුක්තව මේ ධර්ම ශ්‍රවණය කරන්න කියන කාරණය මතක් කර සිටිනවා. පින්නතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බොහොම ලස්සන සූත්‍ර ධර්මයක් තමයි මා දේශනා කරන්න යෙදුනේ. අංගුත්තර නිකායේ පංචක නිපාතේ සඳහන් වන දුක්ඛතා සූත්‍රය. පින්නතුනි, දුක්ඛතා කියලා කියන්නේ දුෂ්කර කතාව කියන එක. කතා අතර තියෙන දුෂ්කර කතා පහක් පිළිබඳව බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී සඳහන් කරනවා. අපේ ජීවිතේ අපි කතා කරන ගොඩක් දේවල්, ඒ කතා කරන දේවල් අතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, මහණෙනි, අස්සද්දස්ස භික්ඛවේ සද්ධා කතා දුක්ඛතා. කතා අතර තියෙන දුෂ්කරම කතාව තමයි ශ්‍රද්ධාව නැති කෙනෙකුට ශ්‍රද්ධාව ගැන කියලා දෙන එක. මම ඔබට යෝජනා කරනවා මේ ධර්ම දේශනාව ඇහෙන්න දෙන්න එපා. අහන්න. බණ අහනවද ඇහෙනවද? බණ ඇහෙනවද අහනවද? අහනවා. අහනවනම් කවන්නේ. මට පේනවා නිකන් ඇහෙන තින්නවා කියලා. පින්නතුනි, මට කියන්න ශ්‍රද්ධාව පළවෙනි දුෂ්කර කතාව තමයි ශ්‍රද්ධාව. මම හිතනවා මේ දුෂ්කර කතාව ඔක්කොම කතා කරන්න බැරි වෙයි. නමුත් මේ පළවෙනි කතාව ගැන කතා කරන්නේ බුදුදහමේ ශ්‍රද්ධාව නැතිව කිසිදු දෙයක් අත ගහන්නට පුළුවන් හැකියාවක් නැහැ. බුදුදහම නෙවෙයි මේ බණ අහගෙන ඉන්නකොට තේරෙයි, ගෙදර දොරේ සමාජයේ කිසිදු දෙයක් ශ්‍රද්ධාව නැති වුණොත් කරන්න බෑ කියලා. මට කියන්න, ඔබ දන්න විදිහට ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකක්ද කියලා? මේ ධර්ම ශාලාවේ ඕන තරම් ධර්ම දේශනා කරලා ඇති, බණ අහලා ඇති. මට කියන්න, ශ්‍රද්ධාව කියලා කියන්නේ සද්ධා පාලියෙන් ශ්‍රද්ධාව. මොකක්ද ශ්‍රද්ධාව කියලා කියන්නේ? බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි හිතේ ඇති වෙන ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධා කියලා කියන්නේ තනි වචනයක්. ඒ තනි වචනයට තනි අර්ථයක් ඕන මට.
දැන් කියනවා පන්සලේ හාමුදුරුවෝ කියනවා ශ්‍රද්ධාවෙන් දන් දුන්නා. ශ්‍රද්ධාවෙන් බුදුන් නැන්දා. ශ්‍රද්ධාවෙන් ඒ පින්කම කළා. ඔහොම කියන්නේ නැද්ද? මොකද්ද બોලේ ශ්‍රද්ධාව කියන්නේ? මොකක්ද ශ්‍රද්ධාව? ශ්‍රද්ධාව කියන වචනය අර්ථය තමයි තනි වචනෙන්ම කියන්නේ අවබෝධය. මොකද්ද? අවබෝධය. ඔය වචනය මතක තියාගෙන ඔය වචනය දාගෙන මෙතන ඉඳන් හරියට අහන්න. හරි? ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? අවබෝධය. දැන් බලන්න ශ්‍රද්ධාවෙන් දන් දුන්නා. මට සිංහලෙන් කියන්න. ශ්‍රද්ධාවෙන් බණ ඇහුවා. ශ්‍රද්ධාවෙන් මල් පූජා කළා. ශ්‍රද්ධාවෙන් කටිනට දානි දුන්නා. හරිනේ? ශ්‍රද්ධා කියන වචනය අත ඉඳලා හලන්නේ නැතිව හරිද? මතක තියාගන්න. මේ පැයේම ওই වචන විතරක් මට හිතුණා මට කියන්න වෙයි කියලා. ওই වචන විතරක් කියන්න. පැය කියන්නේ වගේ නෙවෙයි. හරිද? ඊට ඉස්සෙල්ලා අවබෝධ කරගන්න. සද්ධාව අපේ හිතේ හැම කෙනෙකුගේම තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා. හැබැයි ඒ තැන්වලදී ශ්‍රද්ධාව මොකද වෙන්නේ? වෙනස් වෙනවා. නැති වෙනවා. හැංගෙනවා. එළියට ගන්න බැරි වෙනවා. ඒක නිසා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ දුක්ඛතා සූත්‍රයේදී මේ ලෝකයේ තියෙන දුෂ්කරම කතා පහෙන් පළවෙනි කතාව තමයි අවබෝධය නැති කෙනෙකුට ශ්‍රද්ධාව නැති කෙනෙකුට ශ්‍රද්ධාව ගැන කියලා දෙන එක. දැන් මම කරන්නේත් එහෙම වැඩක්ද දන්නේ නැහැ. මම කරන්නේ එහෙම වැරද්ද? මම කරන්නේ ඒකද? බලමු ඒක කියලා. එන්නතුනේ අපේ ජීවිතේ හැම තැනදීම අපිට තියෙන්න ඕන දේ තමයි ශ්‍රද්ධාව. බලන්න බුදුහාමුදුරුවෝ සත්‍චිත් බෝධිපාක්ෂික ධර්ම අතර ඒ කියන්නේ නිර්වාණය අවබෝධය සඳහා යන පාරේ අවශ්‍ය කරන පූර්ණේ කරගන්න ඕන දේවල් ටිකක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ ගිහියෙකුට දේශනා කළා සේක ධර්ම, සේක පටිපදා ගිහියෙකුගේ ක්‍රමවේදය. ඒ පළවෙනිටම තියෙන්න ඕන දේ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? අවබෝධය. ඒ වගේම තමයි බුදුහාමුදුරු දේශනා කරනවා මේ ශාසනයේ පළවෙනියටම පැලකලන්න ඕන බීජය නම් ශ්‍රද්ධාව කියලා. අහලා නැද්ද? මෙහෙම අහලා තියෙනවද? සද්දා බීජං තපෝ වුද්ධි අහලා ඒක අහලා තියෙනවා. ශ්‍රද්ධාව තමයි මේ ශාසනය පැල කරන්න ඕන පළමුවෙනි බීජය. ඒ වගේම තමයි එදා ආලවක යක්ෂයා බුදුහාමුදුරු ආලවක යක්ෂයාගේ විමානයට වැඩියට පස්සේ ආලවක යක්ෂයා බුදුහාමුදුරන්ට කියනවා නිකම සමනාති සාධා වසෝති පවිස ශ්‍රමණය එළියට බහින්න ඕන පවිස
එළියට නික්කම යන්න ඕන පවිස දීලා ආයෙන්න ආයෙන්න බුදුහාමුදුරට කියනවා. බුදුහාමුදුරෝ දෙතුන් ගමනක් ගිහිල්ලා බුදුහාමුදුරෝ නක්වාහා මං යන්නේ මට කියන්න දෙනවා. ආලව කියනවා අයන්නේ නැත්තම් මම මේ හන්දේට උත්තරය ඕන. ඒ අහන ප්‍රශ්නවල එක ප්‍රශ්නයක් තමයි පින්නතුනේ කිංසෝද විත්තං පුරිසස්ස සෙට්ටං මිනිස්සෙකුට ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ධනය කුමක්ද? විත්ත කියලා කියන්නේ මොකද්ද? ධනයට. ඒ තාම ශ්‍රද්ධාව ගැන කියලා දෙන්නවනේ. ශ්‍රද්ධාව කොහොමද තියෙන්නේ කියන එක කියලා තාම දුන්නේ නැහැ. ඒ වචනේ අර්ථය විතරයි තියෙන්නේ. මිනිස්සෙකුට තියෙන ඕන ශ්‍රේෂ්ඨතම ධනය මොකක්ද කියලා අලව කහනවා. බුදුහාමුදුරු උත්තරේ දෙනවා මොකක්ද? සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ටං. මිනිස්සෙකුට තියෙන ඕන ශ්‍රේෂ්ඨතම ධනය මොකද? ශ්‍රද්ධාව. සද්ධාම ධනං, සීල ධනං, හිරියොත්ප්පියං ධනං, සුද්ධ ධනං ච චාගෝච පඤ්ඤාමේ සත්තමංගන. ඒක ගාථා කරගන්න. ඒකට මේ ලෝකේ තියෙන මිනිස්සෙකුට තියෙන ශ්‍රේෂ්ඨතම ධනය මොකද්ද කියලා අහනවා. කවුද? ආලෝකයක්ෂයා. නුඹ යන්නේ නැත්තම් ඉන්නේ නැත්තම් මට මේ හන්දේ උත්තරය ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ටං. ශ්‍රද්ධාව තමයි මිනිසෙකුට ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ධනය. අවබෝධයයි මිනිසෙකුට තියෙන ශ්‍රේෂ්ඨතම ධනය. එතකොට පින්නතුනේ ශ්‍රද්ධාව කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඉන්ද්‍රිය ධර්මයක්. දැන් අපිට ඉන්ද්‍රිය කීයක් තියෙනවද? පහයි. කියලා පහ. ඇස, කන, නාසය, දිව, ශරීරය. ඔය පහ තමයි ඉන්ද්‍රිය පහ. ඔය ඉන්ද්‍රිය පහ හැරුණකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ පහ සමානවම තියෙන ඉන්ද්‍රියක් තමයි මොකද්ද? ශ්‍රද්ධාව. සද්ධා ඉන්ද්‍රිය. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ශ්‍රද්ධාව කියලා කියන්නේ බලයක්. ශ්‍රද්ධාව ඉන්ද්‍රිය, ශ්‍රද්ධාව බලය. මේ සත්‍සිත බෝධිපාක්ෂික ධර්ම අතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉන්ද්‍රිය කියලා කියන්නේ ඇස හා සමානවම ශ්‍රද්ධාව වටිනවා. කන හා සමානවම ශ්‍රද්ධාව වටිනවා. අවබෝධය වටිනවා. ඉන්ද්‍රිය ධර්මයක්. එතකොට හිතන්නෝ මේ ශ්‍රද්ධාව කියන දේ අපි සුළුපටුවට හිතලා හරියන්නේ නැහැ. මේක මහ බලගතු ආයුධයක් ශ්‍රද්ධාව. ඒක පොතේ තියෙන ලක්ෂ 5 6 10 15 ඩිපොසිට් එකට වැඩිය වටිනාම ධනෙ විදිහට බුදුහාමුදුරුවෝ දැක්කා ඒ ශ්‍රද්ධාව. ශාසනයේ කවුරු හරි මොනවා හරි දෙයක් හොයනවා නම් ශාසනයේ මම දන්නවා අතම පාදගම්වල පන්සල් ඇවිල්ලා 12 පොහොටම සිල් අරගෙන හැම දෙයක්ම කරලා අවදානේ අනේ පන්සල් ඇවිල්ලා සෝවන් වෙනවා බරුණානේ બોලේ අනාගාමි වෙන්න කොහොමද සෝවන් බරුණා අනිත්‍ය කොහොම බෑ පරහත් වෙන්න බෑ සකෘදාගාමී වෙන්න බෑ සෝවන් වෙන්න බැරුණා. හොඳට මතක තියාගන්න මේක වේදිකාවක්. මේ වේදිකාවේ හොඳට රඟ දක්වලා යන්න ගියාට පස්සේ බලාපොරොත්තු වෙන්න ඊළඟ භවයේ ඊළඟ ආත්ම භාවය තුළ ඒ ස්ටේජ් එකේ ඉස්සරහම පුටුවක් එයටි. දැන් මෙහි සෝවාන් වෙන්න ගිහිල්ලා පොච්චි දේ නැති වෙලා තියෙනවා. ඔබ ගොඩක් අයට ඒක තමයි වෙලා තියෙන්නේ.
ගොඩාක් අයට වෙලා තියෙනවා ලොකු දේවල් අල්ලගන්න ගිහිල්ලා පුංචි දේ නැතිලා දෙනවා. පුංචි දේ නැතුණා විදිහට බලන්නේ නැති. සිල් රෙද්ද ගලවලා ගෙදර ගිහිල්ලා සිල් රෙද්ද ගලවපු හැටි පුංචි දේවල් වැටිච්චේම අල්ලගන්න එකට ගන්නවා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා සෝවන් වෙන්න බැරි වුණාට කමක් නැහැ. සද්ධානුසාරී ධම්මානුසාරී ජීවිතයක් ගත කරලා මේ නවාතැන් වලින් අයින් වෙන්න. මේකේ සෝවාන් වුණාට කමක් නැහැ. සෝවාන් වෙන ජීවිතේ තව ඈත වෙන්නේ නැති. නැත්තම් බුදුහාමුදුරන්ට සාරය සංඝ කල්පලක්ෂය පෙරුම්දම් පුරන්න ඕනේ නේ බුදු වෙන්න ඇකිනේ. මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඇත්තටම බුදු වෙනට මෛත්‍රී බුදුහාම පස්සේ තමයි නිවර්ණ ලබා ගත්තේ. එතකොට මෛත්‍රී බුදුහාම ඉස්සෙල්ලා විවරණ ලබාගෙන. එතකොට අපේ ගෞතම බුදුහාමුදුරුවෝ බෝධිසත්වය අවදී ඉඳලා සිත හදලා බුද්ධ කාරක ධර්ම 10ක් පූර්ණණය කරලා මොකද කළේ? එයා හැම තිස්සෙම බැලුවා ස්ටේජ් එක තුළ ඉස්සරහ පුටුවකට එන්න. නේද? ඒක නෙවෙයිද කලේ? ඇස් දුන්නා, මස් දුන්නා, ලේ දුන්නා, ජීවිතේ දුන්නා. මේ හැමදේම දීලා බැලුවේ කොහට එන්නද? ඉස්සරහ පුටුවකට එන්න. එක සැරේ කරන්න බෑ. දැන් අපි මොකද කරන්නේ? ඒක නිසා බොහොම පරිස්සමට කරන්න ඕන ගනුදෙනුවක්. මේ ගනුදෙනුව පරිස්සමට කරලා මේ ගනුදෙනුවෙන් කලකිරෙන්නේ නැතුව මේකෙන් හොඳ පොලියක් හදාගෙන මෙතන යන්න. ඒ කියන්නේ ආයෝජනයක් තියෙනවා. අපි එක සැරේ ඔක්කොම කරන්න ගිහිල්ලා අවසානයේ බැලුවට පස්සේ මොනවද තියෙන්නේ කියලා නැතිලි මොකුත් නැහැ. ඒක බලන්නේ ඒකේ ප්‍රශ්නයක් ගැටලුවක් වුණාට පස්සේ අපේ ජීවිතේ අපි හම්බ කරගත්ත දේවල් නැහැ. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ශ්‍රද්ධාවෙන් ජීවත් වෙලා, අවබෝධයෙන් ජීවත් වෙලා, සද්ධානුසාරී ජීවිතයක් ගත කරලා, අවබෝධයෙන් යුතු ජීවිතයක් ගත කරලා, ධර්මානුසාරී ජීවිතයක් ගත කරලා, ධර්මානුකූලව ජීවත් වෙලා මේ නවතෙන් වලින් නැගෙන්න. ඉස්සරහට ලෝකාලුයි. ඒක නිසා දුක් වෙන්න එපා. නැත්නම් දැන් දුක් වෙලා ඇත්තේ පප්පුච්චිය මං අවුරුදු 20ක් විතර දිග ගත්තා. කෙස්සට හිච්ච දවසේ ඉඳලාම දූදීක දුන්න දවසේ ඉඳලාම ඒක දිග ගත්තා. මොකොත්ම නැහැ. තාම රැස් වී දෙන්න පටන් ගත්තේ නැහැ. තට්ටු කරලා අහන්න මගේ ළඟ ශ්‍රද්ධාව දියුණු වෙලාද මම සිල් අරගෙන අහන්න. ශ්‍රද්ධාව කියලා කියන්නේ අවබෝධය. මොනම අවබෝධයද? දැන් අවබෝධය දිනුට ඔබ වෙන හැටි දන්නේ නැහැ. හරිද? අවබෝධය ඇති වෙන්නේ පින්නතුනේ නිකන් නෙවෙයි. නිකන් අවබෝධය ඇති වෙනවද? නැති නිකන් අවබෝධය ඇති නෑ. ඔබට මං ගැන ශ්‍රද්ධාවක් තියනවද? දැන් මේ පුටු වාඩි වෙච්ච ගමන් මගේ ගැන ශ්‍රද්ධාවක් තිබුණාද? තිබුණද? මං ගැන අවබෝධයක් තිබුණා. දැන් මම මුලින් වාඩි වුණාට වැඩිය දැන් දැන් නම් පොඩ්ඩක් නිකන් පාර යනවා වගේ. දැන් එහෙම එකක් තියෙනවද? දැන් තියෙන එක. ඒකට අවබෝධය කියන දේ ඇති වෙන්න නිකන් ඇති වෙන්නේ නැහැ. මේකට කාරණා ගොඩාක් හේතු වෙනවා. දැන් ඔබේ බුදුදහමේ ශ්‍රද්ධාවට එන්න කලින් අපි ගෙදරින් ශ්‍රද්ධාවට
බුදුහාමුදුරු දේශනා කරනවා ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ අම්ම කිව්වා අචල වෙන්න ඕන. අචල කියලා එකේ තේරුම මොකද්ද? අචලල ඉන්නනේ ගම්වල නේද? අචල කියන්නේ මොකද්ද? අචල කියන්නේ චල කියන්නේ හෙල්ලෙනවා. අචල කියන්නේ හෙල්ලෙන්නේ නැහැ. හොල්ලන්න බෑ. අචල ශ්‍රද්ධාව ඒක ඉන්ද්‍රකීලයක් වගේ කාටවත් ඒක නවන්න බෑ. අනිත් ශ්‍රද්ධාව තමයි චල. ඒක හරියට වැල් පොටක දාපු රෙදි කෑල්ලක් වගේ ඕනම හුලඟකට හෙල්ලෙනවා. අචල ශ්‍රද්ධාව හෙල්ලෙන්නේ නැහැ. පින්තුනි අපිට බුදුහාමුදුරුවෝ හදාගන්න කියලා දේශනා කළේ අචල ශ්‍රද්ධාව. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අස්සද්දස්ස වික්කවේ සද්ධාගත දුක්ඛතා. ශ්‍රද්ධාව නැති කෙනෙකුට ශ්‍රද්ධාව ගැන කියලා දෙන එක දුෂ්කර වැඩක්. එතකොට ශ්‍රද්ධාව කියන්නේ අවබෝධය ඇති කරගන්න නිකන් බෑ. හෙල්ලෙන්නේ නැති අවබෝධයක් ඇති කරගන්න නිකන් බෑ. දැන් ඔබට මම අහනවා ඔබේ අම්මා ගැන ඔබට තියෙන්නේ ශ්‍රද්ධාවක්ද? ඒ ශ්‍රද්ධාව චලද අචලද? බුදුහාමුදුරුවෝ පැත්තකට දාමුකෝ දැන්. අම්මා ගැන තියෙන ශ්‍රද්ධාව නෑම්මේ අම්මා ගැන තියෙන ශ්‍රද්ධාව මුලින්ම අහමුකෝ ශ්‍රද්ධාවක් තියනවද කියලා. අම්මා ගැන ශ්‍රද්ධාවක් තියනවද? තියෙනවා. ඒක චලද අචලද? අචල. එල්ලෙන්නේ නෑ. අචල ශ්‍රද්ධාවක් අම්මාගේ ගැන හදාගත්තේ දවසින්ද කිව්ද? අම්මා ගැන ශ්‍රද්ධාවක් හදාගත්තේ අචල ශ්‍රද්ධාවක් දවසින්ද කිව්ද? නෑ. හැබැයි අම්මා ඉඩම ලියලා දුන්නේ නැති දවසේ අම්මා පොතේ පසුවයිතිය අයියට විතරක් පවරපු දවසේ අම්මාගේ තෝඩු දෙකයි මාළේ නංගිට විතරක් දුන්න දවසේ අම්මා පිළිබඳ ශ්‍රද්ධාව පොඩ්ඩක් හෙල්ලුණාද? හෙල්ලුණාද? හෙල්ලුන්නේ නැද්ද? බොහොම හොඳයි. මම දන්නේ ඉතින් ශ්‍රද්ධාව අචල හෙල්ලෙන්නේ නැහැ කියලා ඔබම කියනවා. අපිට ශ්‍රද්ධාව ඇති වෙන්නේ අවබෝධය ඇති වෙන්නේ මෙන්න මේ කාරණා ටික නිසා. මෙතන හොද්දට අහන්න. ශ්‍රද්ධාව කියලා කියන්නේ හරියට කට්ලට් ගුලියක කට්ලට් එක නම් ඒක තවරවපු බටර් ස්කෝච් බිස්කට් කුඩු ටික නම් ශ්‍රද්ධාව මට කරලා තියෙන අවබෝධය. හරිද? ඕක ඇතුලේ තියෙන දේවල් අල තියෙනවා, සමන් තියෙනවා, ඒ පොඩි කොල්ල මිරිකලනේ හදන්නේ දැන්. ඔය පොඩි කල්ලා මිරිකලා ඕක ඇතුලේ තියෙන දේ තියාගෙන ඉන්නේ වට කරපු බටර් ස්කෝච් කුඩු වලින්. ඕක ඇතුලේ තියෙන අවබෝධය වටේ තියෙන අවබෝධය කියන කවරේ ඇතුලේ තියෙන අවබෝධය ඇති කරගන්න වෙච්ච හේතු වෙච්ච කාරණා ටික. අවබෝධය ඇති වෙන්න හේතු වෙච්ච කාරණා ටික මට කියන්න. අම්මා කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න හේතු වෙච්ච කාරණා ටික මොකද්ද? දැන් අම්මා කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙනකෝ හෙල්ලෙන්නේ නැති එක. මට කියන්නේ හෙල්ලෙන්නේ නැති. ශ්‍රද්ධාව ඇති කරගන්න අර කට්ලට් එක ඇතුලේ ඇනුවේ මොනවද? මොනවද තියෙන්නේ? මොනවද තියෙන්නේ? අම්මා කෙරෙහි අවබෝධය ඇති කරගන්න මොනවද තියාගත්තේ? වචන වලින් කිව්වොත්
ඔය කට්ලට් එක ඇතුලේ තියෙන්නේ ආදරය, කරුණාව, මෛත්‍රිය, ලිංගතුකම, දයාව, සෙනෙහස, ප්‍රේමය, ඔය සියලුම දේවල් කැටි කරලා ගත්ත ගුලිය තමයි අර කවරින් එකෙන් වට කරලා තියෙන ශ්‍රද්ධාව. හරි? දැන් එතකොට ඔබට තේරෙනවද අවබෝධය ඇතුලේ තියෙන්න ඕන මොනවද කියලා? අවබෝධය තුල තියෙන මොනවද කියලා තේරෙනවද දැන්? හා? එතකොට නිකම්ම කෙනෙකුට ශ්‍රද්ධාවක් ඇති වෙනවද? හා? නිකම්ම ඇති වෙනවද ශ්‍රද්ධාවක්? නෑ. ඇසුරු කරන්න ඕන, කතා කරන්න ඕන, ගනුදෙනු කරන්න ඕන, ඒකට ජීවත් වෙන්න ඕන. එහෙම ඉන්නකොට තමයි අපිට ඒක නාගලේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ හෝ නැති වෙන්නේ. අවබෝධය ඇති වෙන්නේ හෝ නැති වෙන්නේ. අපි සමහරක් අය කියනවානේ මෙහෙම ඇසුරු කරලා බලන්නකො ඔයාලට තේරෙයි යාගේ රඟේ. හා ඒක මොකද කියන්නේ? ඇසුරු කරලා බලන්න ඔයාලට තේරෙයි යාව අවබෝධ කරගන්න, එයා ගැන ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ එයාගේ ආදරය, ලිංගතුකම, සෙනෙහසක්, බැඳීමක් හිතේ ඇති වෙනවද කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි බලන්නකො. සමහරක් මිනිස්සු ඉන්නවා දැක්කහම වචනයක් කතා කරාම ගනුදෙනු කරාම ඇත්තටම එයාගේ ඇතුලේ මොනවද පේන්නේ? එයාගේ ශ්‍රද්ධාව පේන්නේ නැද්ද? එයාගේ ඇතුලේ තියෙන ආදරය පේන්නේ නැද්ද? එයාගේ ඇතුලේ තියෙන ලිංගතුකම පේන්නේ නැද්ද? ඇසුරු කරන්න ඕනේ වචන දෙක කතා කරනකොට තේරෙනවා බොහොම ආදරණීය මිනිස්සෙක්, ලිංගතු මිනිස්සෙක් කියන එක තේරෙනවා. හා? එහෙම අය ගම්වල නැද්ද? මුළු ගමේම ගෞරවයට පාත්‍ර වෙන බොහොම ශ්‍රද්ධාවන්තම කෙනෙක්. අන්නේ යට තමයි අර නාමය දෙන්න පුළුවන්. සත්‍ය වශයෙන්ම ඇතුලේ තියෙනවා මොකද්ද? ශ්‍රද්ධාව. ඒ කියන්නේ සත්‍ය වශයෙන්ම ඇතුලේ තියෙනවා මොනවද? අවබෝධය තමයි. සත්‍ය වශයෙන්ම තියෙනවා අවබෝධය කියන්නේ මොකද්ද එතකොට? ආදරය, කරුණාව, දයාව, ලිංගතුකම, සෙනෙහස, ප්‍රේමය, ආදරය මේ සේරම ඒ මිනිස්යාගේ තුල තියෙනවා. එහෙම තියෙන්නේ නැද්ද? කතා කරාම තේරෙන්නේ නැද්ද? ඒක දෝරේ ගලන්නේ නැද්ද? හා? ගලනවා. ඒ අය කාටවත් මොකුත් අඩුපාඩු වැරදි රූපදූප කතා කරන්නේ නැහැ. ශ්‍රද්ධාව ඇතුලේ තියෙනවා නම් අද ඉඳලා චෙක් කරලා බලන්න. ඔය චෙක් කරන හැටි ගමයි කියලා දුන්නේ. කතා කරනකොට ඇතුලේ ආදරය, සෙනෙහස, ලිංගතුකම, බැඳීම එළියට එන්නේ නැත්තම්, එහෙම නෙවෙයි නම් එයාගේ ඇතුලේ මොකද්ද නැත්තේ? ශ්‍රද්ධාව නැහැ. එහෙම තියෙනවා නම් එයාගේ ශ්‍රද්ධාව පිරීලා තියෙනවා ඇතුලේ. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සද්ධීද විත්තං පුරිසස්සසෙට්ටං. මිනිස්සෙකුට තියෙන ශ්‍රේෂ්ඨතම ධනය තමයි ශ්‍රද්ධාව. දැන් මේ හිතන්නකෝ පවුලේ අම්මගේ සහෝදරයෝ ඉන්නවා 6 දෙනෙක්, 4 දෙනෙක්, 10 දෙනෙක් ඉන්නවා. ඒ අතරේ ඉන්න එක මාම කෙනෙක් හරි පුංචි කෙනෙක් හරි එයා ඉදිරියනකොට අපි හරි කැමතියි. එයා කතා කරනකොට කැමතියි. එයා දකින්න හරි කැමතියි. එයා ඇසුරු කරන්න කැමතියි. මොන හේතුවක්ද කියලා දන්නේ නැහැ. ඇත්තටම බැලුවට පස්සේ හේතුව මොකද්ද? එයාගේ ආව පිළිලේ තියෙන මොනවද? මම කියන දේ බොරුද? මම නෙමෙයි. බුදුහාමුදුරු දේශනා කරන දේ බොරුද? එයාගේ ඇතුලේ අපි හැමෝටම පවුලේ කාටත් දැනෙන මොකද තියෙන්නේ? ශ්‍රද්ධාවක් ඇතුලේ තියෙනවා. එයා අපට ආදරේ.
එයා අපිට ලිංගතුයි. ඒක නිසා අපිත් යාට ලිංගතුයි. මොන හේතුවක්ද කියලා දන්නේ නැහැ. පුදුමාකාර ශ්‍රද්ධාවක් අපිට තියෙනවා එයාගේ. එයා එනකම් මග බලාගෙන ඉන්නවා. කවද්ද කියලා හමුවෙන්නේ යා. යනකොට යන්න දෙන්නේ නැහැ. රිප්පු දෙක හංගනවා, බෑග් එක හංගනවා නේද? ඒ තමයි ශ්‍රද්ධාව. ඒ වගේ ශ්‍රද්ධාවක් මිනිස්සු ගම්වල ඉන්නවා. හැබැයි ගොඩක් ඉන්නවද? ගොඩක් ඉන්නවද? ඔබත් ගෙවල් වලට ගියාට පස්සේ සිරිප්පු හංගලානේ යා කියන්න එපා කියන්නේ අම්මා අප්පා යන්නේ කොයි වෙලාවෙද දන්නේ නැහැ අපේ ඉන්න මේකටලා ඉන්නවා. ශ්‍රද්ධාව පුද්ගලයෙක් කෙනෙක් ලේසි වැඩක් නෙවෙයි. ශ්‍රද්ධාව ඇතුළේ කියන්නේ ආදරය, සෙනෙහස, ලිංගතුකම, දයාව පිරිණු මිනිසෙක් වෙන්න. ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ශ්‍රද්ධාව නැති කෙනෙකුට ශ්‍රද්ධාව ගැන කියලා දෙන එක මොනවටද? මේ සූත්‍රයම දුක්ඛතා, දුෂ්කර කතාව. සමහර දරුවෝ ඉන්නවා අම්මා ගැන කියලා දෙන පුතේ අම්මා ඔයාලා හැදුවේ බොහොම අමාරුවෙන්. තාත්තා ඔයාලා හැදුවේ මේ වගේ මහන්සි වෙලා. මේවා කියලා ඔක්කොම කියලා පැයක් කියලා දෙනවා අම්මා ගැන. තාත්තා ගැන කියලා දෙනවා පැයක්. ඒක නිසා අදවත් අවුරුද්දට මේ සිංහල අවුරුද්දට ගිහිල්ලා අම්මා බලලා ඉන්න. ඒ මිනිස්සයා ඔයා එනකන් ඇඬු කඳුලෙන් ඉන්නවා. එහෙම කිව්වා. හැදන් දරුවෝ ඔක්කොම කියන දේවල් අහගෙන ඉඳලා කියනවා. වැඩක් නෑ මොකක්වත් කරලා. මට ඉඩම ලැබුවේ නෑනේ. මේ පේන්නේ මංගලේ මහපාරට වැටලා අපේ අම්මලා කරපු දේ නිසා. ඉවරයි. ඒක නිසා අම්මාගේ ශ්‍රද්ධාව නොතිබුණා නම් අපි මිනිස්සු වෙන්නේ නැහැ. මොකද හේතුව අපිට හේදෙන ශ්‍රද්ධාව දුන්නේ අපිට කාගේවත් ශ්‍රද්ධාව නැති කාලේ. ඒක නිසා දැන් අපිට නොලැබිච්ච භෞතික සම්පත නෙමෙයි. අපේ ජීවිතේ අපේ අම්මා තාත්තා දුන්නු ශ්‍රද්ධාව නිසා තමයි අපි නැගිටින්නේ. නැද්ද? ඒ අයට අපි කෙරෙහි තිබිච්ච අවබෝධය තමයි අපි මේ තත්ත්වයට අරගෙන ආවේ. දැන් මම කියන දේ තේරෙනව නේද? ශ්‍රද්ධාව කියන්නේ අවබෝධය. අවබෝධය ඇතුලේ තියෙන ඕන දේවල් තමයි මම මේ කියන්නේ. ආදරය, සෙනෙහස, ලිංගතුකම. ඒෙන් පිරිච්ච කෙනා ශ්‍රද්ධාවන්තයා. ශ්‍රද්ධාවන්තයා. ඒක නිසා පින්නතුනේ බුදුහාමුදුරු දේශනා කළේ සද්ධා බීජං. ශ්‍රද්ධාව තමයි වපුරන්න ඕන පළමුවෙනි බීජය. වපුරන්න ඕන වෙන නිකුත් වපුරල වැඩක් නැහැ. ඒක නිසා මම බොහොම ආදරයෙන් කියන්නේ අපේ අම්මලාට චතුරාර්ය සත්‍ය හොයාගෙන යන්න කලින්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න කලින් තට්ටු කරලා බලන්න මගේ ගාව තියනවද කියලා. මොකද්ද? ශ්‍රද්ධාව, අවබෝධය තියනවද? මම මගේ දරුවන්ට ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක්ද? දරුවෝ බලන්න මගේ අම්මට තාත්තට මම ශ්‍රද්ධාවන්ත දරුවෙක්ද? මම පන්සලේ හාමුදුරන්ට ශ්‍රද්ධාවත් උපාසකම්ම කෙනෙක්ද? ඒ කියන්නේ මොකද්ද? පන්සලේ හාමුදුරන්ට ආදරේ, පන්සලේ හාමුදුරන්ට ලිංගතුකම තියෙන, පන්සලට ලිංගතුකම තියෙන උපාසකම්ම කෙනෙක්ද කියලා බලන්න. බෝධිය හොල්ලන්නට කලින් ඒක බලලින්ද? බෝධිය වටේ කලාරගෙන යන්න කලින් ඒක බලලින්ද? මම මේ පන්සලට එන්න මගේ ගාව ශ්‍රද්ධාවක් තියනවාද? කොහොමද උපාසකම්ම දෙනවා? එන ගමනුත් පන්සලේ හම්බුල්ල බැන එනවා. පාරේ කඩගිරේ හරි මේ තැන්දවල ගිහලා එනවා. විල්ල බෝධිය වටේ ගිහිල්ලා බෝධිය හොල්ලන යනවා. ශ්‍රද්ධාව තියනවද? බෝධිය ගාව පුදුම ශ්‍රද්ධාවක් තියෙනවා.
අතු ගහනවා, මදිනවා, පිරිමදිනවා, සියල්ල කරනවා. හැබැයි ඇතුලේ ශ්‍රද්ධාව නැහැ. ඒ ශ්‍රද්ධාව වැල් කොටේ දාපු රෙදි කෑල්ලක්ද එහෙම නැත්නම් ඉන්ද්‍රකීලයක්ද හොල්ලන්න බැරි. ඒ ශ්‍රද්ධාව මොන ශ්‍රද්ධාවද? හුලක කාමයේ දෙනවා. පාරේ මොනවා හරි කවුරු හරි ගියොත් හෙල්ලෙනවා. ඉවරයි. ඒ අපට අම්මා කෙරේ තියෙන ශ්‍රද්ධාව කවුරු හරි අපට අපේ අම්මට බැන්නොත් අපට මොකද වෙන්නේ? අපිට පුදුම විදිහට කේන්ති යනවා. ඔයගෙන් මොනව බැන්නක් කමන්නේ ආයන්නේ කියලා බැන්නොත් නෑ අපට ශ්‍රීදෙන්නේ කොහොමද? ඒක අපට අම්මට බයිනකොට ශ්‍රීදෙන්නේ. ඇයි? අම්මට තියෙන අවබෝධය නිසා, අම්මා කෙරේ තියෙන ආදරය නිසා ඒක වැඩි. හැබැයි ඔබ දැන් ගෙදර යනකොට අම්මා ඉන්න අම්මේ හැදිලා දන්නේ. යනකොට අම්මා ඉන්නවා. අම්මා ගෙදර යනකොට තුන බහම ටික පෙරලගෙන ඇඳලේ ටික ලීසි කරලා දොරවල් ගහලා ජනෙල් කුඩු කරලා බඩු පෙරලලා ටීවී එකක් පොළවේ ගහලා දැන් ගෙදර යනකොට අම්මා දෙගා නටනවා. දැන් එහෙම වුණාට පස්සේ අපි අම්මට අපි පොල්ලක් අරගෙන මොකද්ද පොල්ල දෙන්නේ මේ දේරම කුඩු පොල්ලනේ පේන්නේ නැති අපි එහෙම යනවද? යන්නේ නැහැ. ඉස්සෙල් හොයමු අපේ අම්මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඇයි ඒ හේතුව? අනේ අපේ අම්මා කෙරෙහි අපේ අම්මා හොඳට හිටිය මිනිස්සෙක්. මොකක් හරි ප්‍රශ්නයක් කියලා තමයි මේක වෙලා තියෙන්නේ. කියලා අපි හොයනවා. නැත්නම් අපේ අම්මට තඩි භාෂාවක් බනින්නවත් යන්නේ නැහැ. මොකක්ද කියලා හොයන්න ඕන. ඒ ශ්‍රද්ධාව නිසා. මොන වැරද්ද කරත් හිංස ගන්නවා ශ්‍රද්ධාව නිසා. අම්මලා දරුවෝ මොන වැරද්ද කරත් සමරක් අම්මලා ඉන්නවා. ගමියේ කියනවා අනේ කරුණාවතී අක්කේ පුතා නම් ගන්න දෙයක් නැහැ. අන්න එහා ගෙදරට අත්තර පැනලා තියෙන පුතා කියලා තමයි කියන්නේ. කොහේද? මගේ එක නම් ඕව කරන්නේ ඔය මුකෙක් කරන්නේ නැති මගේ එක එහෙම නැහැ. කරලා පිළිගන්නවද? කවදාවත් පිළිගන්නේ නැහැ. ඇයි හේතුව? පුදුමාකාර ශ්‍රද්ධාවක් තියෙන්නේ පුතා කෙරෙහි. ඔය ශ්‍රද්ධාව තමයි පැත්තට යන්නේ තැන. ඒක නිසා ඔය ශ්‍රද්ධාව අපිට තියෙන්න ඕන. හැබැයි ඒක අමූලිකව ඉන්න බෑ. තේරුණාද? මූලික ශ්‍රද්ධාව වෙන්න බෑ. කරුණු හරියට දැනගත්ත ආකාරවතී ශ්‍රද්ධාවක් වෙන්නම ඕන. අර හැම දේවල් මූලිකයි. කරුණු හරියට අවබෝධ වෙලා නැහැ. හැබැයි ශ්‍රද්ධාව තියෙනවා. වැඩක් තියෙනවා. වැඩක් නැහැ. දරුවෝ ඉවරයි. ඒ අම්මලිකෝම තමයි. ඒක නිසා ශ්‍රද්ධාව කියලා කියන්නේ කරුණු හරියට අවබෝධ කරගෙන ශ්‍රද්ධාව ඇති කරගන්නට. එහෙම ඇති වෙච්ච ශ්‍රද්ධාව හොල්ලන්න බෑ. කවදාවත් හෙල්ලෙන්නේ නැහැ. ඒක නිසා පින්නතුනි ශ්‍රද්ධාව ධනයක්. දැන් බුදුදහමට අරගෙන ඉන්න අපේ අය දන් දෙනවා. ශ්‍රද්ධාවෙන් දන් දෙන්න කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. සද්ධාය දානං දේති. මුත්ත චිත්තෝ දානං දේති. සන්තුට්ඨෝ දානං දේති. අපි ශ්‍රද්ධාවෙන් දන් දෙනවා කියලා කියන්නේ අවබෝධයෙන් දන් දෙනවා. අවබෝධය මට විනාක් සිද්ධ වෙනවා. මේකේ විපාකයක් හම්බ වෙනවා. මේ අනුමෝදනාව මගේ අම්මට තාත්තට අනුමෝදන් වෙනවා. මට පිනක් සිද්ධ වෙනවා කියලා හිතලා මම දන් දෙනවා. එහෙම නැතුව අපි ශ්‍රද්ධාව නැතුව අපි දන් දෙනවා. ගත්තොත් ඒ දාණයට වැඩක් නැහැ. අපිට ශ්‍රද්ධාවක් නැහැ. අපි ඔහේ දෙනවා. ශ්‍රද්ධාව නැති කෙනා
දන් දෙන්නේ දීහි කරලා දෙන්නේ ඒක ඇතුලේ පිනගෙන අවබෝධයක් ඇතුලේ නෙවෙයි දෙන්නේ. එයා පිනගෙන අවබෝධයෙන් නෙවෙයි පින්කම කරන්නේ. එයා පිනගෙන අවබෝධයෙන් නෙවෙයි මල් පූජා කරන්නේ. එයා ඊගෙන අවබෝධයෙන් නෙවෙයි පූජාවට අත ගහන්නේ. එහෙම නෑ. ඒක නිසා පින්නතුනේ ශ්‍රද්ධාව දැන් බලන්න අපේ බුදුහාමුදුරු කෙරෙහි අපිට තියෙන ශ්‍රද්ධාව. දැන් බුදුහාමුදුරන්ට පහන් පත්තු කරනවා. 84000 පහන් පූජා තියෙනවා නේද? දැකලා නැද්ද? තියෙනවා. 10000 පහන් පූජා තියෙනවා. දැන් වෙනවම කඩේ තෙල් තියෙනවා මොනවද? පහන් පත්තු කරන්න බුදුහාමුදුරන්ට. නේද? තියෙනවා. දැන් අර ගෙදර හිඳපු තෙල් බෝතලයක් තියෙනවා නේද? ඔළුවේ දාන එක නේද? නේද? තියෙනවා. අර හොඳට සැවැන්න මුල් දාලා උළුහාර දාලා අර පරණම හදන්න. අම්මට කියලා හදාගෙන දෝනියෙන්ද තියන්නේ. ඔය තෙල් බෝතලේ වැරදිලාවත් පහන පත්තු කළොත් වසලමාරයි. පහන් පත්තු කරන්න වෙන මේවා තියෙනවා. ඒ බුදුහාමුදුරන්ට බෑ. හිඳපු තෙල් බුදුහාමුදුරන්ට බෑ. අයියෝ පහන් පත්තු කරන්න වෙන මේවා තියෙනවා. ඔය ඔච්චර මාන්ජලා අර තැඹිලි ගෙනල්ලා පොල් තියාගෙන දෙලා වේලා ඔය ඩිංගිට හදාගත්තේ පහන් පත්තු කරන්න නෙවෙයි යෝගී ඒක කොළුවේ ගන්න හැබැයි. ඉතින් ඉවරයි. ඒ මොකද අවබෝධය ප්‍රමාණය 84000 පහන් පත්තු කරන්න එපා. හැමදාම පහන් පත්තු කරන්නත් එපා. අර හොඳටම හදපු තෙල් වලින් මාසෙකට එක පහන අවබෝධයෙන් මේ තෙල් හින්දේ බුදුහාමුදුරන්ට පත්තු කරන්න පහන්න මාසෙකට එකයි ඇති පත්තු වෙනවා. හරි? අන්න ශ්‍රද්ධාව අන්න අවබෝධය. දැන් බුදුහාමුදුරන්ට බෙහෙත් පූජා කරනවා. පාපංගු බුදුහාමුදුර පාතට එක හිඳගෙන බුදුහාමුදුරට තමයි බොන්න තියෙන ආනන්දහඳුව තියෙන දෙයි මොනදල දැන් හදලා දෙන්න කෙනෙකුත් නැහැ. ශ්‍රද්ධාව අපි දරුවෙකුට අපි දෙනවද? ගෙදර දරුවා උණෙහිම් පිළිලා දුන අපි දරුවට දෙනවද? අපි දරුවට දෙනවද පුතේ ඔයාට උණෙහිම් පිළිසාවනේ යන්න පප්පංගු බගට් එකක් ගෙනා ඔන්න බොන්න කියලා දෙනවද? දරුවෝ පොයේ අම්මට ඊටපස්සේ නෑ. අපි අනිවාර්යෙන්ම අපි පත අට එකට සිඳ තමයි දෙන්නේ. ඒ දෙනකොට එකට හිඳිලද බලන්න කී සැරයක් කරනවද? ආයෙ මුට්ටිය කලත්තනවා දෙතුන් දරිය. ආයෙ අඩු කරනවා ආයෙ පෙරනවා. ආයෙ මදිනම් ආයෙ දාලා ආයෙ පොඩ්ඩක් ගතලා ආයෙ රවුමක් දාලා ගන්නවා පරණම දානවා. ඉන්න කරන්නේ හරියටම අරගෙන ගිනි තැපල දෙනවා. බුදුහාමුදුරට පාපමවල පොදේ ගන්න නැතුව. ඒ වගේ ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරට පොදේ කරන්න. ඔබ තමයි ශ්‍රද්ධාව. ඒක තමයි අවබෝධය. ඒක තමයි බුදුහාමුදුර කෙරේ තියෙන ලිංගතුකම්. ආදරය, සෙනෙහස, ගෞරවය. අපි ගෙදරට කවුරු ආවට පස්සේ අපි ගෙදර කෙනාට කොළඹින්න ලොකු අම්මගේ දුව ආවට පස්සේ ලොකු අම්මා ආවට පස්සේ අපි කැබිනට් එකේ තට්ටුට තියෙන්නේ පිරිසිදු ඔපෙතේ. ඒව ඉස්සරහම එකෙන් අරගෙන හොඳම මල තියෙනකින් තමයි තේක හදලා පූජා කරන්නේ. දෙන්නේ පූජා කරන්නේ දෙන්නේ. හරි? පන්සලට ආවට පස්සේ පන්සලේ භාජන අමර භාජන වල ඇත්තටම පොදු දැන් හොඳම භාජන නැති වෙන්න පුළුවන්.
පන්සලේ හාමුදුරුවන්ට බැරි තමයි ලෝකෝ මේ වගේ හැටි ඉතින් තියන්න බෑ කමන්නේ තියෙන එක තියලා හැබැයි අපි ඒ දේ අපේ ළඟ තියාගන්න ඒ දේට අරගෙන ඇවිල්ලා දෙන්නට ඕන. එහෙම නැත්නම් එතනදී හදන්නට ඕන. එහෙම නැත්නම් ඒ ශ්‍රද්ධාව තියාගන්න. දැන් බෙහෙත් පූජා කරනකොට තව පොල් පලක් තියෙනවා. කරබින්ජා ආතවාරිය ඕවා තියෙනවා. ඒක පින්නතුනේ සංකේත නෙවෙයි. මම කිව්වට බෙන්දේ ওই ටික දාලා පොටලා ශ්‍රද්ධාවෙන් පූජා කරන්න තමන්ගේ හිතට මොපුතුම දෙයක් දැනෙනවා. ඒ පස්පංගු පැකට් එක කඩෙන් එන ගමන් අරගෙන එන එක නෙවෙයි. අර හිඳලා පූජා කරන්න ඒක පුදුම විදිහට දැනෙනවා. ඒක තමයි ශ්‍රද්ධාව. තුනුරුවන් කෙරෙහි ඇති අවබෝධය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. අවබෝධයෙන් ඇති කරගත්තා වූ පැහැදීම. හරිද? මොන ශ්‍රද්ධාව? තුනුරුවන් කෙරෙහි අවබෝධයෙන් ඇති කරගත්තා වූ ශ්‍රද්ධාව තමයි. පැහැදීම තමයි ශ්‍රද්ධාව. අපේ ජීවිතය අපට තියෙන්න ඕන. දැන් බලන්න නෝන මහත්ය කෙරෙහි මොකද තියෙන්න අවබෝධය. අවබෝධය කිව්ව මොකද්ද? ශ්‍රද්ධාව තමයි. ශ්‍රද්ධාවේ කිව්වේ අවබෝධය තමයි. අවබෝධයේ ශ්‍රද්ධාවේ කිව්වේ මොකද්ද? ආදරය, සෙනෙහස, ගයාව, කරුණාව, මෛත්‍රිය මේ සේරම තියෙන්න ඕන. මරකල් උදේ තේක ගැන දුන්නහම ඔන්න ඔන්න තියලා දුවනවා. බොනේ ගැටගෙන ඉන්නවා. ඔන්න හැදුවා. කණ්ඩ ටික උදලා දෙනවා. නොවිතරකින් තම්බතම්මේක දැන් මගේම වැඩේ. ඔන්න කණේ ගැදෙන්නේ ඔය රහුණක් නැහැ. ඔය කණේ ගැදෙන්නේ කියලා දෙනවා. ශ්‍රද්ධාව මොකෝ? ශ්‍රද්ධාව දෝර ගලනවා අමරක් කියලා. අනිත් පැත්තත් එහෙම තමයි. අනිත් පැත්ත කියන්නේ මෙහි නෑ. දැන් පන්සල් ලේයයි නෑ. ඒක පාර්ශවීය පන්සල් වල තියෙන දේවල් නෑ. දීපාර්ශවීය නෑ. දැන් ශ්‍රද්ධාව අපට තියෙන්නට ඕන. ඒකනේ බුදුහාමුදුරුවෝ නකුල මාතා නකුල පිතා දෙන්න බුදුහාමුදුරුවෝ කියලා කියනවනේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි දෙන්න අවුරුදු 80ක් දැන් වෙනවා. අපි දෙන එකට ජීවත් වුණා. එකට පෞල් කෑවා. කවදාකවත් වචනයක් අතික්‍රමණය කරගත්තේ නැහැ අපි දෙන්න. අනේ අපි දෙන්නට ආයි හම්බ වෙන්න ඕන. අපි දෙන්න තව බොහෝ කාලයක් ජීවත් වෙන්නේ නැහැ. මොකක්ද අපි දෙන්න කරන්න ඕන? ඔයාලා දෙන්න එකට වඩපු සද්ධා, සීල, සුත, ඡාග ඔය හතර ඔයාලා වැඩුවා. ඒකේ පළවෙනි එක තමයි මොකද්ද? ශ්‍රද්ධාව. එහෙනම් ඔය හතර වැඩුවොත් ඔයාලා දෙන්න ආයීවාලම හම්බ වෙනවා. දැන් අදින් ලෝක අනිත් පැත්ත කරන්නේ පාපෝ ගැන අනිත් පැත්තම කරන්න ආයිනා. ආයනන් සංසාරේ මොතු වෙන ආත්මයක් පාසාම මුලින් ඒව කියලා පටන් ගන්නෙ. පස්සේ ශ්‍රද්ධාව හෙල්ලෙනවා. මුලින් ශ්‍රද්ධාව පුදුම ශ්‍රද්ධාවක් තියෙන. ඒක කිව්වොත් ඔහෙලේ පයින් රෝල් මං වහබනෝ මං ගඟේ පයින්නෝ මොහොතේ පයින්නෝ ශ්‍රද්ධාව මිටට අරන් ඉන්නේ. ටික කාලයක් ගියද මොකද වෙන්නේ? දැන් පයින්නනේ මොහොතේ. අපරාධේ එදා එහෙම උනේ කියලා ඊට පස්සේ කියන්නේ. ඒක නිසා මතක තියාගන්න පින්නතුනි ශ්‍රද්ධාව කියන දේ කවුරු නිසාවත් හොල්ලලා තියාගන්න එපා. හෙල්ලෙන්නේ නැති වෙන ශ්‍රද්ධාව තියාගන්න. හරිද? දැන් පන්සලේ කටින්ට පාපිස්ස පූජා කරනවා. ඊට පස්සේ ඉතින් හොයනවා બોලේ පාපිස්ස කුලිය දන්නේ දැන් මේ ඉරල දුන්නනේ කටින්ට නෑ. ඊට පස්සේ තව කෙනෙක් කියන කොහෙද දන්නේ දුන්න නෑ කොහටද දාලාදී. ඒක වඩේ දී නැති. නෑ. ශ්‍රද්ධාව කියලා කියන්නේ අවබෝධය.
ඒක දුන්න ඉවරයි. මුත්ත චිත්තෝදානන්දේ තියත හැරලා දුන්නා. ගොඩක් අයට තියෙන්නේ සරුංගලේ උඩ යවලා නූල අතේ මොකෝ කූටි ගහේ කියලා. අල්ලගෙන ඒ නිසා හොඳට මතක තියාගන්න ශ්‍රද්ධාව කියලා කියන්නේ අචලයි. ඒක හෙල්ලෙන්න බෑ. ඒක හෙල්ලෙන්න දෙන්න එපා. ඒක හෙල්ලෙන වාරයක් පාසා කවුරු හෙල්ලුවා. දැන් මහත්තේ හොල්ලනවා කියන්නේ ඔකේතරේ ශ්‍රද්ධාව නැති කරනවා කියන්නේ ආදරේ මේ මොහොතේ විදිහට තියාගන්න හදන මේ මොහොතේ විදිහට නැති කරගන්න ඕනේ. මම ඒ කොහොමද ශ්‍රද්ධාව පිටව ගන්නනේ. ඒක පිටුවන්න කමන්නේ මහත්තයෝ මට ඔබේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව මට ඔබේ කෙරෙහි තියෙන ආදරය ලිංගතුකම සෙනෙහස ගෞරවයක් තියෙනවා. ඔහෙට ඒක නැති නිසා මට කරන්න දෙයක් නැහැ. ඒක මගේ ගානේ ඒක තියෙනවා. ඒක නිසා කවුරුවත් නිසා මගේ ශ්‍රද්ධාව නැති කරගන්න ඕන නැහැ. ඒ වගේම තමයි කිසිදු කෙනෙකුගේ ශ්‍රද්ධාවට හානි කරන්න එපා. අමරක් අය ඉන්නවනේ දැන් අම්මලා ඉන්නවා දරුවෝ ලොකු වුණාට පස්සේ ශ්‍රද්ධාව සම්ප්‍රේක්ෂණය කරනවා. මෙන්න මෙහෙමයි පුතේ ඔයාලා පොඩි කාලෙදී ඔයාලා හදන්න මම පුදුමාකාර විදිහට මහන්සි වුණා. හැබැයි ඔය තාත්තගේ පැත්තේ යහුදුරු ඉන්නව නේද? නැන්දලේ බුද්ධ අම්මේ කරපු වැඩ. මුලාට හැදෙන්න දුන්නේම නැහැ. මේ ගෙදරට වතුර පොදක් ගෙනවට කැමති නැහැ. හාල් වැඩයක් ගෙනවට කැමති නැහැ. කවුරුවක් එනවට ක්‍රෝධ හතරක් එනකොට මූණ මෙන්න කියලා දෙන්නවා. මොකද කරන්නේ? තමන්ගේ දරුවන්ට සම්ප්‍රේක්ෂණය කරන මොකද්ද? ශ්‍රද්ධාවද? ශ්‍රද්ධාව සම්ප්‍රේක්ෂණය කරනවා. නෑ. තමන්ගේ ළඟ නොතිබිච්ච ශ්‍රද්ධාව අනිත් අයට සම්ප්‍රේක්ෂණය කරනවා. තමන්ගේ ළඟ ඒ කියනකොට ඇතුළේ මොනවද තිබිලා තියෙන්නේ? තාත්තගේ පැත්තේ ඒක මොනවද තියෙන්නේ? ගොඩක් එහෙම තමයි. අම්මගේ පැත්තේ තාත්තගේ පැත්තට සම්ප්‍රේක්ෂණය කරන්නේ අනිත් පැත්තම තමයි. කවදාකවත් අනිත් පැත්තේ ශ්‍රද්ධාව සම්ප්‍රේක්ෂණය කරන්නේ නැත. කොහොමද දරුවෝ සමීප අම්මගේ පැත්තේ විතරනේ 75ක අනිත් පැත්ත මේ පැත්තේ විතර තියලා තියෙන්නේ. කවුරුවත් නිසා කාගවත් ශ්‍රද්ධාවට හානි කරන්න එපා. එයාලා අවබෝධ කරගනි. එයාලා ගම්දුරු කරගනි. අපේ තියෙන කුණු කාටවත් පටලවන්න එපා. අපේ තියෙන කුණු සම්ප්‍රේක්ෂණය කරන්න එපා. කුණු සම්ප්‍රේක්ෂණය කරන කුළුණක් වෙන්න එපා. ඒක නිසා තමන්ගේ ළඟ තියෙන ශ්‍රද්ධාව නැත්තම් පිහිටුවා ගන්න. තමන්ගේ නැතිදී දරුවන් ඉඳලා දෙන්නට එපා යාලට ඒවා පිටවන්න. එයාලගේ හිතේ ශ්‍රද්ධාව නැති කරනවා. දැන් ගමේ කොච්චර හැමෝම නෙවෙයි ගොඩක් අය ඉන්නවා හොඳයි. ඇතැම් අය ඉන්නවා පන්සලකදී ශ්‍රද්ධාව මොකෝ කරන්නේ? ලේසි වැඩක්ද? අරගෙන යන්න ගියාම ලේසිද? අරගෙන ගිහලා බලන්න ආසහිතයි. හාමුදුරු කෙරේ ශ්‍රද්ධාව ඩවුන්. අපෝ යන්න එපා වැඩක් නැහැ මෙහෙමයි යහමයි කියලා කියනවා. වැඩක් නැහැ මොකද ගිහිල්ලා දැනගන්න. හැම දෙයක්ම සම්ප්‍රේක්ෂණය කරලා නම්බරක් ගම්වල ඉන්නවා සම්ප්‍රේක්ෂණ කුළුණු. ශ්‍රද්ධා කුළුණු හොදේ. ඒක නිසා කවදාකවත් කෙනෙකුගේ ශ්‍රද්ධාවට හානි කරන්න එපා. මහා කුසලයක්. අකුසලයක්. ඒක පවක් නෙවෙයි නේ. අකුසලයක්. පවයි අකුසලයේ කියන දෙක. අකුසලයේ කියන්නේ සංසාරෙම ඉවරයි. පවන කොහේද ගන්නද හදාගන්න හරියයි. අකුසලයේ හදන්න බෑ. කෙලින්ම දෙන්නේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි තමයි ඒක නම් දිනු කරවන්නේ. ශ්‍රද්ධාව නැති කරලා. ආදරය, කරුණාව, මෛත්‍රිය, මනුෂ්‍යයේ පන්සලට, බුදුහාමුදුරන්ට, ධර්මයට තියෙන දේවල් අපි හැලුවොතින් අම්ම කෙරේ ශ්‍රද්ධාව හැලුවොතින් අමරක් ලීලිලා ඉන්නවා
අම්මාට දරුවන්ට රද්ද වැටි වෙන දෙන්නේ දෙන්නම නෑ. මතක තියාගන්න ඒ ලීලා හම්බ කරගන්නේ මහා අකුසලයක්. ඒකෙන් ගැලවෙන්න බෑමයි. ඒ මොකද අකුසල මුල් තුනටම තමයි ශ්‍රද්ධාව හානි කරනකොට ගහන්න වෙන්නේ. ලෝභයට, දේශයට, මෝහයට ගහන්න වෙන්නේ. ඒ තුනට ගැහුවද ගහලා තමයි වටන්න ඕන. පන්සලට එන මනුස්සය පන්සලට එන එක නතර කරවන්න ඕන. එයාගේ කාරණා තුනට ගහන්න ඕන දැඩිසේ. ගහන්නේ මොනවා හරි සිද්ධි දාලා කියලා මෙහෙම කිව්වම ගොරගේ බිඳවනවා. ඒ ශ්‍රද්ධාව නැති කිරීම කල්ප ජාති උපදින ආත්මයක් පාසා විපාක වෙනවා. එසා කිසිදු කෙනෙකුගේ ශ්‍රද්ධාවට හානි කරන්න අපට අයිතිය නැහැ. දෙවියන්දුනේ හිතුවද ශ්‍රද්ධාව කියන්නේ මෙච්චර ලොකු දෙයක් කියලා? හිතුවද? අපි හිතුවේ ශ්‍රද්ධාව කියන්නේ පැහැදීම විතරයි කියලා. ශ්‍රද්ධාව නැතුව මුකුත් කරන්න බෑ. ශ්‍රද්ධාව තමයි ධනය. ශ්‍රද්ධාව තමයි බීජය. ශ්‍රද්ධාව කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක්. මේ කියන දේවල් එනම් බොරුද? මම නෙමෙයි මේ හැමදේම කියන්නේ. ශ්‍රද්ධාව මේ ශාසනය උපුරන්න තියෙන පළවෙනි බීජය කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ. ශ්‍රද්ධාව ධනය කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ. ශ්‍රද්ධාව සීක බල ධර්ම අතර තියෙන විශිෂ්ටතම ධර්මය කියලා දේශනා කළේ බුදුහාමුදුරුවෝ. ආයෙ මිනිස්සුන්ට සංසාරේ හම්බ වෙන්න ඕන නම් වඩන්න ඕන කිව්වේ ශ්‍රද්ධාව කියලා බුදුහාමුදුරුවෝ. එතකොට පින්නතුනේ ඉන්ද්‍රිය ධර්මයක්, බල ධර්මයක්, සත්‍චිත් බෝධිපාක්ෂික ධර්ම අතර දෙතන ගෙදෙන සුවිශේෂීම ධර්ම කොටස තමයි ශ්‍රද්ධාව. ඒ වගේම තමයි මේ නිර්වාණගාමී ප්‍රතිපදාව තුළ මනුස්සයෙකුගේ ජීවිතේ දියුණු කරගන්න ඕන සම්පත තමයි ශ්‍රද්ධාව. ඒකට හානි කරන්න දෙන්න එපා. කෙරෙක ගන්න. ඒක බොහොම අමාරුයි. හම්බ කරගන්න දෙයක්. ඒක නිසා තමයි ඇතැම් අයට ඇතැම් දේවල් ගැන කිව්වට පස්සේ කවදාකවත් හදන්න බෑ. අම්මා කෙරේ ශ්‍රද්ධාව ඇති කරන්න හැදුවට ඇති කරන්න බෑ. තාත්තා කෙරේ ශ්‍රද්ධාව ඇති කරන්න හැදුවට ඇති කරන්න බෑ. පන්සලට වෙලා මලක් පානක් පූජා කරන්න කියලා කොච්චර කිව්වා කරවන්න බෑ. හේතුව මොකද? ශ්‍රද්ධාව නැහැ. ඇතුලේ ආදරයක්, ලෙන්ගතුකම, අවබෝධයක් නැහැ. කරන්න බෑ. කිසිදු කෙනෙකුගේ දෙයක් දැකලා සතුටු වෙන්න බෑ. අල්ලපු ගෙදරට වාහනයක් ගෙනල්ලා සතුටු වෙන්න බෑ. ඇතුලේ ශ්‍රද්ධාව නැහැ. තට්ටු කරලා හොයන්න. අදරය නින්දට යන්න කලින් තට්ටු කරලා හොයන්න. මගේ ළඟ මේ හාමුදුරුවෝ කිව්ව ශ්‍රද්ධාව තියෙනද කියලා. තට්ටු කරලා හොයන්න. මේක ධනයක්. මේක තමයි වස්තුව. මේක තමයි ඉන්ද්‍රිය. මේක තමයි බලය. මේක තමයි ශාසනය වපුරන්න ඕන පළමු බීජය. එහෙනම් මේ ටික අපි ළඟ තියෙන්න ඕනේ නැද්ද? තියෙන්න ඕන. එහෙම තියාගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ හෙව්වේ නැතුණට කමන්නේ. ශ්‍රද්ධාවෙන් ජීවත් වෙලා, අවබෝධයෙන් ජීවත් වෙලා, කරුණු හරියට අවබෝධ කොට ගත් ශ්‍රද්ධාවෙන් පැහැදීමෙන් කටයුතු කරලා, අවබෝධයෙන් වැඩ කරලා, අවබෝධයෙන් ධර්මය අසුරු කරලා, අවබෝධයෙන් පන්සල අසුරු කරලා, අවබෝධයෙන් මහා සංඝරත්නය අසුරු කරලා, අවබෝධයෙන් බුදුහාමුදුරුවෝ අසුරු කරලා, අවබෝධයෙන් හින්දහම් කරගෙන කවුරුවත් නිසා අවබෝධය නැති කරගන්නේ නැතුව මේ ජීවිතේ මේ නවාතැන් වලින් අයින් වෙන්න. එදාට ලොකු සැනසෙල්ලක් ඇති වෙයි. මම මගේ ජීවිතේ ශ්‍රද්ධාවෙන් ජීවත් වුණා. ශ්‍රද්ධාව කාටවත් හොල්ලන්න දුන්නේ නැහැ. ශ්‍රද්ධාව නැති වෙන කිසිදු වචනයක් මගේ ඇතුළට මම ගත්තේ නැහැ
කියලා. ඉතින් මේ යෝජනාව සිද්ධ කරන ගමන් මේ ධර්ම දේශනාව නිමවටපත් කරනවා. මේ සූත්‍ර ධර්මයේ තුළ බුදුහාමුදුරු දේශනා කළ පළමු කාරණය විතරයි මම දේශනා කළේ. අස්සද්දස්ස විකවේ සද්ධාපතා දුක්ඛතා මහණෙනි, ශ්‍රද්ධාව නැති කෙනෙකුට ශ්‍රද්ධාව ගැන කියලා දෙන එක දුෂ්කර වැඩක්. මම හිතන්නේ මම කලේ දුෂ්කර වැඩක්ද දන්නේ නැහැ. ඒ නිසා ඔබේ ළඟ ශ්‍රද්ධාව තියෙන්නටත් පුළුවන්, නොතිබෙන්නටත් පුළුවන්. අර වැල් පොටේ එල්ල පුරදි කියලා වගේ තියෙන්නටත් පුළුවන්. හරියට ශ්‍රද්ධාව තියෙනකොට පන්සල සුරු කරනකොට මම කියන්නේ පන්සලේ හාමුදුරුවෝ වැරදි කළා, හාමුදුරුවෝ බැන්නා, හාමුදුරුවෝ අසෝබනේද හැසුරුණා. ඒක ප්‍රශ්න නෙවෙයි ශ්‍රද්ධාව තියෙන කෙනාට. ඒ අසුරු කරන්නේ පුද්ගලිකව නෙවෙයි. ඒ අසුරු කරන්නේ ශාසනයක්. ඒ අසුරු කරන්නේ මහා සංඝරත්නය. එයා දන් දෙන්නේ මහා සංඝරත්නයට. එයා අඩුපාඩු දකින, වැරදි දකින ඒ හාමුදුරුවන්ට නෙවෙයි මහා සංඝරත්නයට දන් දෙන්නේ කියලායි අවබෝධය තියාගන්නවා. එතකොට කවදාකවත් අනවබෝධ වෙන්නේ නැහැ. කවදාකවත් ඒකට මොකද කියන්නේ නැහැ. ඒක නිසා මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ වර්ෂ 5000 දී මේ ශාසනය උදාහරණ වීම තුළ මේ ශාසනය අවසානයේ බිහිවෙන්නේ කාසාව කණ්ඩක දෙල්ලේ අතේ කහ නූලක් බඳගෙන කෙනෙක් විතරයි. හැබැයි අන්තිම දුසීලත් මිනිස්සේ. එයාට දන් දුන්නා මේ සාංගික ක්‍රමය තුළේ පින් සිද්ධ වෙනවා. ඒ මොකද මගේ හිත පිටුපු තැනයි මගේ පින තියෙන්නේ. මගේ හිත කොහෙද මම තියුවේ? එතනින් මගේ පින තීරණය වෙනවා. කුසලයේ තීරණය වෙනවා. ඒ නිසා අපි පින කොතනද තියාගන්න ඕන, හිත කොතනද තියාගන්න ඕන කියලා හිතන්නට ඕන. ඉතින් ඔබ සියලුම දෙනාට ඔබේ ජීවිතය තුළ තමන් තුළ නැති, ඒ වගේම තමන් අවබෝධ නොකළ, තමන් අත් නොවිඳි, තමන් නොදන්න, ඒ වගේම තමන් අකමැති දේවල් තේනට පුළුවන්. ඒ සියලු දේවල් ඇතුලේ අපේ ජීවිතේ ශ්‍රද්ධාව වහනවා. ඒ වහන දොරවල් ඇරලා ජීවිතයට එන සුළඟක්සේ ආදරය, සෙනෙහස, ලිංගතුකම, කරුණාව, මෛත්‍රිය, ගෞරවය ජීවිතේ පුරවන්න. මොකද යනකොට ගෙනියන්න තියෙන්නේ ඔච්චරයි යන්නේ. ඒක නිසා මේ උතුම් වූ ධර්ම දේශනාව තුළින් ඔබේ ජීවිතය ආලෝකයෙන් ආලෝකයට පත් කරගන්න කියන වගේ දේශනා කරමින් ඔබ සියලු දෙනාටම උතුම් වූ නිර්වාණගාමී මාර්ගය තුළ සද්ධානුසාරී ධම්මානුසාරී ජීවිතයක් ගතකොට මේ සසර ගමන තුළ මේ නවාතැන් වලින් නිමාවට පත් කරන්නට මේ උතුම් වූ ධර්ම දේශනාව හේතු වාසනා වෙත්වා කියලා සාදු ප්‍රාර්ථනා කරන්න. ඔයාගේ ඉවෙන්ට් එකේ ලයිව් ස්ට්‍රීම් එකත් ලක්සරි ප්‍රොෆෙෂනල් ලෙවල් එකට කරගන්න අවශ්‍යද? එහෙනම් සදහම් TV අපිට කතා කරන්න. ආගමික උත්සව, ධර්මදේශනා සහ සාකච්ඡා, පෙරහැර මංගල්‍යයන්, පාසල් උත්සව සහ ඕනෑම සුවිශේෂී අවස්ථාවක් පහසු මිල ගණන් යටතේ ඉහළම ප්‍රමිතියෙන් සජීවීව විකාශනය කරගන්න. 4K සහ Full HD තාක්ෂණයෙන් සජීවී විකාශනය, DJI drone සහ gimbal කැමරා භාවිතය, YouTube, Facebook සහ TikTok live streaming, graphic design, animation and professional editing, LED wall out, photography and videography, social media promotion and advertisement. ඔබේ මතකයන් විශ්වාසනීයව සජීවීකරණය සහ පටිගත කරවා ගැනීමට අදම අප අමතන්න 072909097. පිවිසන්න www.sadahamtv.lk. සදහම් TV Media Network. සදහම් පණිවිඩය මාතුටින් විශ්වයටම.